පටලව ගන්නවා කැන්ඩිඩා ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් මේ දිලීර ආසාදනයකදී යෝනියාවට සුදු පාට නිකන් පොල් කුඩු වගේ ශ්‍රාවයක්. එහෙම නැත්නම් ශ්‍රාවයකුත් නෙමෙයි නිකන් ඩිපොසිට් එකක් වගේ හැදෙනවා. මේක පොල් කුඩු වගේ නැත්නම් චීස් කැටි ගහලා වගේ වෙන්නත් පුළුවන්. අර ඒ වගේ කන්සිස්ටන්සි එකක් තමයි තියෙන්නේ. උදේ පාන්දර ඔයා නැගිටිනකොට ඔයාට නිකන් ඇඟිල්ලෙන් හූරලා ගත්තොත් එහෙම නියපොත්තෙන් හූරලා ගත්තොත් ඒක ගොඩාක් අර පොල් කුඩු වගේ එකතු වෙලා තියෙනවා. මේක රැට අධික ලෙස කසන්න ගන්නවා. ඒ වගේම මේ ශ්‍රාවය කියන්නේ මේ ඩිපොසිට් එක කිසිම ගඳක් සුවඳක් නැති එකක්. ඊට අමතරව රැට ඔයාට රැට තමයි මේක කැසීම ගොඩක්ම ඇති වෙන්නේ සහ දවස පුරාම කැසීම තියෙන්න පුළුවන්. කසන්න ගත්තොත් ඔයාට අර එක ගොඩාක්ම කසනවා. ඒක දරා ගන්න බැරි තරම් කැසීමක් ඇති වෙනවා. ඒ කසල වාගේ නියපොතු විසටත් එක්ක දිමීමක් යෝනි ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා ලිංගික එක්වීමකදී අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඔයා වොෂ්රූම් ගිහිල්ලා එයාවට හොදනවා නම් වතුර ගෑවිච්ච ගමන් අධික ලෙස දන්න පටන් ගන්න පුළුවන්. මේක හරියම කරදරකාරී තත්ත්වයක්. ඕනම ගෑනු කෙනෙක්ට ජීවිතේ එක අවස්ථාවකදී හරි මේ කැන්ඩිඩා ආසාදන ඇති වෙන්න පුළුවන්. ඉතින් කැන්ඩිඩා ආසාදන සහ සුදයාම කියන එක දෙකක්. සමහර කට්ටිය සුදයනවා කොහොම හිතන්නේ මේ කැන්ඩිඩා ආසාදනයේට තමයි සුදයනවා කියලා කියන්නේ කියලා නෑ. එහෙම නෑ. අපි ඇඟ උණු කරවා යෑම නැත්තම් සුදයාම කියලා හඳුන්වන්නේ අර විදියට බණ්ඩක හොදපු වතුර වගේ එක ශ්‍රාවයක්. ඒක ලික්විඩ් එකක් වගේ. ඒක යනවා නම් තමයි අපි සුදයනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් තවත් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ අන්ඩර්ගාමන්ට්ස් වල